Hello lamai, welcome back to my YouTube channel. ඉතින් අද අපි පොඩි day out එකක් යන්න තමයි plan කරේ. Day out එක ගිහිල්ලා නම් දැන් ටික දවසක් වෙනවා මම හිතන්නේ සති දෙකක් විතර. කොහොම හරි අපි යන්න කලින් දවසේ රෑ තමයි plan කරේ අපි මෙහෙම කොහේ හරි යන් කට්ටිය කියලා. අපේ idea එක නම් තිබ්බේ උදේ ෆිල්ම් එකක් බලලා කාලා හවස්සල වැවට යන්න. හැබැයි ඉතින් අපි හිතපු නැති දෙයක් තමයි උනේ. අපි බලමු ඉස්සරහට මොකද උනේ කියලා. අපේ පළවෙනි plan එක අසාර්ථකයි ළමයි. මොකද අපි ෆිල්ම් එක බලන්න යද්දී එතන house full. ඉතින් අපි ඊට පස්සේ කරන් හිටපු වැඩේ කන එකනේ. ඉතින් අපි මුලින්ම කන්නේ ගියා. පොළොන්නරුවේ කෙනෙක් නම් මේ place එක දන්නවා. අපිට ෆිල්ම් එක බලන්න බැරි වුණේ. ෆිල්ම් එක පටන් ගන්නේ 10:00ට. ඒනට අපි එතන යද්දිත් 11යි ළමයි. ඉතින් කොහොම හරි අපි බලන්න ගියේ මෝඩ තරින්දු අපිට බලන්න හම්බුන්නේ නැහැ ඉතින්. ඊට පස්සේ අපි plan කරා කාලා නීර බලන්න යනවා කියලා. ඉතින් දැන් මෙතන ඉන්න වෙනවා අපිට පැය දෙකක් විතර. මොකද සෑහෙන වෙලාවක් තව තියෙනවා අපිට නීර බලන්න යන්න. Zomato එකට යන ඕනම කෙනෙක්ට මුලින්ම එයාලගේ දෙනවා welcome drink එකක්. ඉතින් ඒකත් බීලා අපි කෑම ගේනකන් චුට්ටක් වෙලා බලාගෙන හිටියා කිව්වට ළමයි ඉතින් අපි ෆොටෝ ගැහුවා, පොඩක් අයියේ ගැහුවා, ඒ වගේ පොඩි දේවල් ටිකක් කරා. ඉතින් මෙන්න මේ ඇන්ක්ලට් එකට මම හරිම ආසයි ළමයි. මම pink butterfly page එකෙන් තමයි ඕඩර් කරේ. gold plated එකක්. ඒ වුණාට මේවා කාලයක් යූස් කරන්න පුළුවන් ළමයි. ඉතින් ළමයි ඔන්න අපේ කෑම ටිකත් ගෙනාවා. කෑමවලත් ෆොටෝ ගහලා අපි කන්න පටන් ගත්තා. කනකොටත් ඉතින් කතා කරන්න කොච්චර දේවල් තියෙනවද ළමයි. ඉතින් අපි කාලේ ඉවර වෙලා මේකප් ෂූට් එකකුත් දාගෙන අපි දැන් යනවා කාලේ නාස්ති කරන්න. ඇත්තටම කරන්න දෙයක් නැති නිසා අපි හිතුවා පොඩක් shopping කරන්න යන්න කියලා. අපි අද්දෙනම් පොඩි පින්නක් වගේ තිබ්බ ළමයි. කොහොම හරි අපි ඇතුළට ගියාට පස්සේ හයියෙන් වැහැලා තියෙනවා. කොහොම හරි අඳුන් කෑලි දෙක තුනකුත් අරගෙන අපි දැන් මේ යන්නේ නීර බලන්න. පේනවද ළමයි හතර වටේ තෙමිලා තියෙන හොඳටම වැහැලා. ඉතින් 2:00ට තමයි පටන් ගන්නෙ. අපි විනාඩි 45ක් විතර කලින් ගියා ළමයි. මොකද මේකෙත් house full වුණොත් එහෙම අපි අද ආපු එකෙන් කිසිම වැඩක් නැති වෙනවා. අපිට කොහෙවත් යන්න විදිහක් නැහැ දැන් ආයෙ වහින හින්දා. නීර පටන් ගන්න කලින් මෝඩ තරංගයේ පොඩි ෂෝට් වීඩියෝ ටිකක් ගියා. ඉතින් මම ඒ ටිකත් වීඩියෝ කරගත්තා. නීර කියන්නේ හරිම ලස්සන ෆිල්ම් එකක් ළමයි. කෙල්ලෙක් නම් අනිවාර්යෙන් බලන්න. මොකද ඒකේ තියෙන්නේ කෙල්ලෙක්ගේ ආත්ම ගෞරවය ගැන තමයි. ඒ ෆිල්ම් එකේ හරිම ලස්සන අවසානයක් තියෙන්නේ. මම නම් කියන්නේ හැම කෙල්ලෙක්ටම ඒ වගේ ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ. ඉතින් අපි වැවට යන්න plan කරන් හිටියට අපිට යන්න හම්බුන්නේ නැහැ. මොකද ෆිල්ම් එක ඉවර වෙද්දිත් ගොඩක් හවස් වුණා. ඒක වගේම වහිනවා. ඉතින් අපි දැන් ගෙදර එන්න තමයි හදන්නේ. වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවා ඔයාලා හැමෝටම ගොඩාක් thank you. අලුත් vlog එකකින් ආය හම්බෙමු. bye bye.